හරි අපි අද බලමු අර්බුද ගඩු පිළිකා කියන පොඩි පාඩක මේක විභාජනයට සෛල විභාජනය කියන ටොපික් එකට පස්සේ තියෙන පොඩි මාතෘකාවක් පිටුවක විතර අර්බුද ගඩු පිළිකා ටියුමර්ස් ගෑල්ස් කැන්සර්ස් කියන ටොපික් එක කිව්වට තුනක් මෙතන ඇත්තට මේ වුණාට මෙතනදී පිළිකා සහ අර්බුද කියන එක එකම පාඩයක් විදිහට කියන්නේ එකටම කියලා දීලා ගඩු වෙනම දාලා තියෙනවා. මොකද එයා ශාකවලට අනන්නේ කෙනෙක්. එයා වෙනම දාලා තියෙනවා. එතකොට අපි කතා කරමු අර්බුද සහ පිළිකා ගැන මුලින්ම. ඊට පස්සේ ගෑල්ස් එහෙම නැත්නම් ගඩු ගැන ඊළඟට කියලා දෙන්න. එතකොට දැන් අපි සෛල චක්‍රය ඉගෙනගෙනනේ මෙතෙන් දෙන්නේ. සෛල චක්‍රය ගැන ඉගෙනගෙන තමයි මෙතෙන් දෙන්නේ. මේ සෛල චක්‍රය ගත්තම මේ සෛල චක්‍රය මෙහෙවන්න අපිට විවිධ සාධක ඕනේ වෙනවා. අපිට සාධක බෙදන්න පුළුවන් බාහිර සාධක සහ අභ්‍යන්තර සාධක. ඒ කියන්නේ දැන් බාහිර සාධක කියලා කියන අපි ජීවත් වෙන පරිසරය වගේ තැන් වලින් මේ සෛල චක්‍රය මෙහෙවන්න අවශ්‍ය සාධක අපිට සලසලා දෙනවා. ඒ වගේම ඒ සෛල චක්‍රයට අදාළ සිද්ධ වෙන විවිධ ඉන්ද්‍රියකා තියෙනවා. සෛල චක්‍රය සිද්ධ වෙන්න අවශ්‍ය කරන විවිධාකාර ක්‍රියාවලීන් තියෙනවානේ. අන්න ඒවා මගින්ම සපයා ගන්න අභ්‍යන්තර සාධක තියෙනවා. මේවා සාධක. බාහිර සාධක වෙන්න පුළුවන්, අභ්‍යන්තර සාධක වෙන්න පුළුවන්. ඕනෑම සාධකයක් දායක වෙනවා සෛල චක්‍රයක් මෙහෙවන්න. නැවත මේවා වර්ග කරන්න පුළුවන් මේ බාහිර වගේම අභ්‍යන්තර සාධක රසායනික සාධක වෙන්නත් පුළුවන්. රසායනික සාධක වෙන්නත් පුළුවන්. ඒ වගේම භෞතික සාධක වෙන්නත් පුළුවන්. මේකත් එහෙමයි. මේක රසායනික සාධක වෙන්නත් පුළුවන්, භෞතික සාධක වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සෛල චක්‍රයේ බාහිර හා අභ්‍යන්තර සාධක මගින් මෙහෙවනවා. ඒවා රසායනික සාධක වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් භෞතික සාධක වෙන්නත් පුළුවන් පොදුවේ. හරිනේ. ඉතින් සාමාන්‍ය සෛල චක්‍රයක් කොහොමද සිද්ධ වෙන්නේ? අපි අර G1, G2, S කියලා කලා තුනක් කතා කරා. මේ අන්තර් කලාවේදී නැවත අනුවණය හරි උවණය හරි කියලා කලාද මේ අවධි දෙකක් වෙනම කතා කරා. මේ තුන ගොඩක් ප්‍රධානයි. මොකද මේ සෛල චක්‍රයට සෛලේ සූදානම් වෙන්නේ ඇත්තටම මේකෙදි අරකෙදි ගොඩක් සිදුවීම් එක පෙරට වීගෙන ගියානේ. මෙතනදී විශේෂ සිදුවීම් ටිකක් තිබ්බ. G1, G2, S වලදී. මම පිළිවෙලට ලිව්වොත් S මැදට එනවා. ඊට පස්සේ G2. එතකොට දැන් සාමාන්‍ය සෛලයක් නම් මේවා මේ විභාජන අවධි සම්පූර්ණ කරලා එයා ගිහිල්ලා උණුනේට හරි ගිහිල්ලා විභාජනය වෙනවනේ. හැබැයි පිළිකා සෛල ගැන කියලා දෙන්නම්. පිළිකා සෛල ওই විදිහ කෙනෙක් නෙවෙයි. මෙයා සාමාන්‍ය කෙනෙක්. මේ පිළිකා සෛල දේහයේ සාමාන්‍ය පාලන යාන්ත්‍රණ වලට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේ කියන සාමාන්‍ය සෛල චක්‍රයක් පාලනය වෙන්න නම් අපි කියවනේ මේ විදිහේ සාධක ඕනේ කියලා. බාහිර සාධක වෙන්න පුළුවන්, අභ්‍යන්තර සාධක වෙන්න පුළුවන්. ඒවා රසායනිකව හරි භෞතිකව හරි මෙහෙ වෙනවා. ඔය කියන මොනවත්ම මේවා නිකන් හරියට ඕඩර්ස් වගේනේ. මෙයාලා ඕඩර්ස් දෙනවා. ඔයාලා මේ විදිහට ගිහිල්ලා මේ අවධි සම්පූර්ණ කරලා සෛල විභාජනය වෙන්න කියලා. හැබැයි මේ වගේ දෙන කිසිම ඕඩර් එකක් පිළිකා සෛලයක් හඳුනන්නේ නැහැ. පිළිකා සෛල වලට ඕනේ Tamanට ඕනි දේ කරගෙන ඉස්සරහට යන්න. එතකොට මෙයාලට අවශ්‍ය වර්ධක සාධක මෙයාලට අවශ්‍ය වර්ධක සාධක සමරකලට ඕනේ නැති අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් මෙයාලට වර්ධක සාධක තමාට අවශ්‍යව තමාටම හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ හරි ස්වාධීනයි. තමාට අවශ්‍ය වර්ධක සාධක තමාම හදා ගන්නවා. එහෙම නැත්නම් වර්ධක සාධක ඕනේ නැහැ කියලා මට හිතුණොත් ඒව හදා ගන්න බෑ කියලා මට වර්ධක සාධක ඕනේ නැහැ කියලා සෛල චක්‍රය ඉස්සරහට ගිහිල්ලා මේ ඊටාම ඉක්මනින් ගුණණය වෙලා ස්ප්‍රෙඩ් වෙන්න ගන්නවා. හරි පිළිකා සෛලවල වැඩේ එහෙම. එතකොට කිසිම සාමාන්‍ය පාලන යාන්ත්‍රණයකට මෙයා ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒ වගේම තමයි දැන් සාමාන්‍ය සෛල චක්‍රයක් ගත්තම විවිධ සංඥා දෙනවනේ. ඔයා මේ විදිහකින් විභාජනය වෙන්න කියලා. ඒ සංඥා වලටත් මෙයා අවනත වෙන්නේ නැහැ. මෙයාට ඕන විදිහට ගිහිල්ලා තමන්ගේ සෛල වර්ධනය කරගෙන විභාජනය වෙලා නව සෛල දිගින් දිගටම නිර්මාණය කරනවා. හරිනේ. එතකොට අපි කියනවා මෙයාට තියෙන්නේ අසාමාන්‍ය සෛල චක්‍ර පාලන පද්ධතියක්. අසාමාන්‍ය සෛල චක්‍ර පාලන පද්ධතිය. මෙයාට සෛල චක්‍රයක් තියෙනවා. වර්ධනය වෙනවා, ගුණණය වෙනවා, විතර විභාජනය වෙනවා. හැබැයි තියෙන්නේ අසාමාන්‍ය සෛල චක්‍ර පාලන පද්ධතියක්. එයාගේ එක හරි සාමාන්‍ය නෑ. ඊටාම අසාමාන්‍ය සෛල චක්‍ර පාලන පද්ධතියක් තමයි පිළිකා සෛල වලට තියෙන්නේ. එතකොට කොහෙන්ද මේ ගැටලු පැන නගින්නේ? මේක ආරම්භ වෙන්නේ තනි සෛලයක් තියෙනකොට මෙයා පරිණාමණය වෙනවා.
පරිණාමය නෙවෙයි පරිණාමනේ හරිය නිකන් විකෘති වෙනවා වගේ වැඩක් වෙන්නේ මේ විදිහට භෞතිකව එහෙම වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ මෙයාලගේ ඥාන සංයුතිය වෙනස් වීම ඒ වගේ දේවල් සිද්ධ වෙන්නේ මම නිකන් පිළිකා සෛලය හයිලයිට් කරලා පෙන්නන්න ඕන නිසා ඔය විදිහට නිකන් අඳින්න මේ තියෙන පිළිකා සෛලය එතකොට මේ ඊට පස්සේ දැන් මේ පිළිකා සෛලය එහෙම තනි සෛලයකින් පරිණාමණය මේ ගැටලුව ආරම්භ වෙන්නේ මේ විදිහට සාමාන්‍ය සෛලයක් මොකක්ම හරි පටකයක තියෙන සාමාන්‍ය සෛලයක් පරිණාමණය වෙනවා මේක වැදගත් පරිණාමණය වෙනවා. පරිණාමණය වෙලා හදනවා පිළිකා සෛලයක්. මෙයා නැවත ගුණණය වෙලා සෛල විභාජනය වෙලා මේ විදිහට සෛල පොදියක් හදනවා. එතකොට අපි කියනවා මෙන්න මේ විදිහට මේක නිර්මාණය වුණාම ටිකක් වර්ධනය වුණාම ඒක නිරුපද්‍රව අර්බුදයක් කියලා. නිරුපද්‍රව අර්බුද. ඇත්තටම පිළිකා සෛල මගින් තමයි අර්බුද නිර්මාණය කරන්නේ. ඒ අර්බුද අපි කොටස් දෙකකට බෙදනවා. නිරුපද්‍රව අර්බුද වගේම සෝපද්‍රව අර්බුද කියලා. ඒතර නිරුපද්‍රව අර්බුද කියන්නේ මෙන්න මේ අවස්ථාව. මේ තනි සෛලයක් පරිණාමණය වෙලා ඒක සෛල පොදියක් බවට පත් වුණාම ඕක නිරුපද්‍රව අර්බුදයක්. ඕක මාරාන්තික වෙන්නේ නැහැ. කියන්නේ ජීවියා මරණයට පත් කරන්න දායක වෙන්නේ නැහැ. ඕක ශෛල කර්මයක් මොකද සම්පූර්ණයෙන්ම ඉවත් කළා දාන්න පුළුවන්. හැබැයි යම් හේකින් අපේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඉමුන් සිස්ටම් එකට බැරි වුණොත් එයාට මෙන්න මේ විදිහ පිළිකා සෛලයක් දේහය තුළ වර්ධනය වෙනවා කියලා දැනගන්න මේක දිගින් දිගටම වර්ධනය වෙලා වෙනත් පටකත් ආක්‍රමණය කරලා ජීවියා මරණයට පත් කරන්න පුළුවන්. හරිනේ. ඒ වගේම තමයි මේ තියෙන මුල් ස්ථානයෙන් කියන්නේ මේ නිරුපද්‍රව අර්බුදයෙන් පිළිකා සෛල ගැලවිලා හිතන්න මේ විදිහට පිළිකා සෛලයක් ගැලවුණා කියලා. ඒක ගිහිල්ලා දේහයේ වෙනත් දුර තැනක පටකයක හරි වෙනත් තැනක වර්ධනය වෙලා නව සෛල හදනවා. ඔය ක්‍රියාවලියට කියනවා ස්ථානාන්තරණය. ස්ථානාන්තරණය මේක සෝපාද්‍රව අර්බුදයක් කියලා හඳුන්වනවා. සෝපාද්‍රව අර්බුදයක්. ඒ කියන්නේ දැන් පිළිකා සෛල ගොනුව තියෙන්නේ සෛල එක ස්ථානයක නෙවෙයි. ස්ථාන දෙකක කිහිපයක තියෙන්න පුළුවන්. එහෙම එකක් තියෙන කෙනෙක්ට තමයි කියන්නේ කැන්සර් එකක් තියෙනවා කියලා. එතකොට සෝපාද්‍රව අර්බුදයක් නැත්තම් කියන්නේ නැහැ පිළිකාවක් තියෙනවා කියලා. ටියුමර් එකක් තියෙනවා කියලා කියන්නේ මේ නිරුපද්‍රව අර්බුදයේ අවස්ථාවේදී ඒක ගුණණය වෙලා සෛලය වෙනස් ස්ථානයකට ගියොත් සෛල ගැලවිලා යන්නේ මේ ආකාර දෙක හරහා. ඒ කියන්නේ රුධිරය හරහා යන්න පුළුවන්. එහෙම නැත්නම් වසා වාහිනී. රුධිරය හරහා විතරක්ම නෙවෙයි වසා වාහිනී හරහා මේ වැසල්ස් හරහා තමයි යන්නේ. වසා වාහිනී හරහා යන්න පුළුවන්. ගිහිල්ලා වෙනත් ස්ථානයක තැම්පත් වෙලා ගුණණය වෙනවා. සෝපාද්‍රව අර්බුදයක් නිර්මාණය කරනවා. එතකොට ඒකට තමයි කියන්නේ පිළිකාවක් තියෙනවායි කියලා. හරිනේ. එතකොට මේ මුල් ස්ථානයේ ඉඳලා සෛල ගැලවිලා වෙනස් ස්ථානයකට යනවට තමයි කියන්නේ ස්ථානාන්තරණය. එතකොට අර්බුද සහ පිළිකා යටතේ ඔච්චරයි. ඊළඟට බලන්න තියෙන්නේ gadu. gadu කියන්නේ මොනවාද? සමහරක් වෙලාවට ශාක පත්‍රවල එහෙම දකින්න පුළුවන් මේ විදිහට ශාක පත්‍රයක් ගත්තොත් එහෙම මේ විදිහට නිකන් ඉදිමිලා වගේ තියෙන කලාප. හරියට නිකන් බිබිලි දාලා වගේ ටිකක් ලොකුවට ඉදිමිලා තියෙන කලාප බලා ගන්න පුළුවන්. ඇත්තටම ඔය තියෙන්නේ gadu. මේ gadu ඇති වෙන්නේ ශාකවල සිද්ධ වෙන පාලනය කරන්න බැරි අණු විභාජනය නිසා. අපිට විභාජනය වැදගත්. හැබැයි මේක ලිමිට් එක. මෙයා මේ ලිමිට් එක පැනලා සිද්ධ වෙන්න ගත්තොත් එහෙම මෙන්න මේ විදිහේ ක්‍රියාවලි වෙනවා. ඒ කියන්නේ පාලනය කරන්න බැරි අණුනන විභාජනය නිසා තමයි gadu ඇති වෙන්නේ. පාලනය කරන්න බැරි වුණොත් යම් හේකින් මේ අණුනන විභාජනය. ඇත්තටම ඔය මේ විවිධ වර්ධක යාමක තියෙනවා ඔක්සීන් ඊට පස්සේ සයිටෝකයිනින් වගේ ශාක තුල තියෙන වර්ධක යාමක මගින් තමයි මේ අණුනන විභාජනය සමතුලිතව තියාගන්නේ. මේ වගේ මෙන්න මේ වගේ ක්‍රියාවලිය යම් හේකින් මොකක්ම හරි වෙලා අඩපණ වුණොත් එහෙම මේව අතර තියෙන බැලන්ස් එක නැති වෙලා මෙයා හදනවා විභේදනය නොවිච්ච කිසිම වැඩකට නැති සෛල ස්කන්ධයක්. විභේදනය නොවිච්ච සෛල ස්කන්ධයක් නිර්මාණය කරනවා. ඒවා තමයි මේ විභේදනය නොවිච්ච සෛල ස්කන්ධම මේ විදිහට ශාකයේ තනින් තන මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරිද? එතකොට මේ gadu කියන්නේ ඉදිමුමක් සහ වර්ධනයක්. ඉදිමුමක් වගේම මෙයාලා වර්ධනයකුත් වෙනවා. ඉදිමුමක් කියලා නම් පේනවනේ කොහොමද? ශාකපත්‍රංගන් ඉදිමිලා වගේනේ තියෙන්නේ. ඉදිමුමක් වගේම මෙයාලා වර්ධනයකුත් වෙනවා. ඉදිමුමක් සහ වර්ධනයක් වන අතර මේකට විවිධ හේතු බලපානවා. මෙයාට තියෙනවා දිලීර. මේක දිලීර නිසා ඇති වෙන්න පුළුවන්. බැක්ටීරියා නිසා ඇති වෙන්න පුළුවන්. වෛරස, ඒ වගේම මයිටාවන්, කෘමීන් වගේ විවිධ හේතු පරාසයක් gadu වලට තියෙනවා.
ඒ වගේම තමයි මොකක්ම හරි හේතුවකින් මේ gadu කාරකයක් දිලීරයක් වෙන්න පුළුවන්, බැක්ටීරියාවක් වෙන්න පුළුවන්, වෛරස, මයිටා, කෘමි ඕනම කෙනෙක් මේ මෙන්න මේ ශාකයක වර්ධනය වන පටකයක් විනිවිද ගියොත් හරි ඒකක් ආක්‍රමණය කරොත් හරි මේ මෙන්න මේ gadu කාරකයාට පුළුවන් එයාලගේ සෛල ප්‍රතිසංවිධානය කරගන්න. ප්‍රතිසංවිධානය කරගෙන අසාමාන්‍ය වර්ධනයකට ලක් වෙන්න පුළුවන්. හරිනේ. අන්න ඒක අසාමාන්‍ය වර්ධනයක සහ විකසනයකට හේතු වෙනවා. එතකොට මොකද්ද මේ gadu කිව්වේ? දියුමක් සහ වර්ධනයක්. මෙයාලා ඇත්තටම ඇති වෙන්නේ ශාකවල පාලනය කරන්න බැරි අණුන්න විභජනය නිසා. ශාක වර්ධක යාමක වන ඔක්සින් සයිටෝකයිනින් වගේ ඒ වගේ සමතුලිතතාවය නැති වෙච්ච හින්දා තමයි මේ වැඩේ උනේ. ඒ මගින් හැදෙනවා විභේදනයේ නොවිච්ච සෛල ස්කන්ධයක් ඉදිමුමක් සහ වර්ධනයක් විදිහට ඒව තමයි gadu කියලා කිව්වේ. මේකට වෛරස, දිලීර, බැක්ටීරියා, මයිටා, කෘමීන් වගේ විවිධ හේතු ගණනාවක් බලපානවා. ඒ වගේම තමයි මේ gadu කාරකයක් යම් හේකින් ශාකයක වර්ධනය වන පටකයක් ආක්‍රමණය කරොත් හරි ඒ පටකය හරහා විනිවිද ගියොත් හරි ඒ gadu කාරකයාට පුළුවන් එහෙම නැත්නම් ධාරකයාට ඇත්තට මේ නිවැරදි වචනේ ධාරකයාට මේ gadu කාරක මාර්ගමාරි අවස්ථාවකින් ශාකයක වර්ධනය වන පටකයක් ආක්‍රමණය කරොත් හරි ඒ හරහා විනිවිද ගියොත් හරි ධාරකයාට පුළුවන් එයාගේ සෛල ප්‍රතිසංවිධානය කරගන්න සහ අසාමාන්‍ය වර්ධනයකට ලක් වෙන්න. හරිනේ. ඉතින් ඇත්තට මේ වැඩේ තමයි මෙතන මේ ශාකපත්‍ර තුල සිද්ධ වෙලා තියෙන්නේ. මෙයා ඊටම අසාමාන්‍ය වර්ධනයක් පෙන්නනවානේ. ලොකු ඉදිමමක් සහ වර්ධනයක්